මෙම මූවී එක නම තමයි The Teacher. මෙම මූවී එක IMB 8.2කින් යුක්ත ඉහළ අගයක් ගන්නවා. මෙම මූවී එක නිකුත් වූයේ 2022 දී. වැඩි කතා වුණේ නැහැ. මෙම සුපිරි මූවී එක සමග අපි එකතු. දේවිකා කියන්නේ ක්‍රීඩාවට සම්බන්ධව ශාරීරික අභ්‍යාස කරන ගුරුවරියක්. ඇය ක්‍රීඩා කටයුතු වල අදාළ දෛනික වැඩ කටයුතු කරලා ඉවර වෙලා මාංශ වෙලා වැඩ කරපු නිසා පසුදා උදෑසන අවදි වන්නේ දැඩි මානසික ගතියකින් හා මානසික පීඩනයෙන් යුක්තව. ඒ වගේම හිතේ කලබලකාරී හැඟීමෙන්ද. ඔය අතරේ සුජිත් ක්‍රීඩාවට සම්බන්ධ නිවුස් එකක් පෙන්නලා සුජිත් දානවා දේවිකාගේ කනේ කරාබු කෝ කියලා. ඊට පස්සේ ඇයට ඒකට උත්තර දෙන්න බැරි වෙනවා. මොකද කියවෙනවා නම් ඇයට කරාබුව නැති වුණ එක ගැන ඇයව දන්නේ දැන් නිසා. ඊට පස්සේ පෙන්නනවා දැනගන්න. ඊට පස්සේ සුජිත් වැඩට යන්න හදලා කිස් කරනකොටම මම තාලම නාලා නෑ කියලා දේවිකා සුජිත්ට එයාට වෙන්න කියනවා. මොකද කියනවා නම් ඇය දැඩි මානසික අවුලකින් මානසික පීඩනයෙන් ඉන්න නිසා. සුජිත් වැඩට ගියාට පස්සේ දේවිකා නාන්න කියලා බාත්රූම් එකට ගිහිල්ලා දේවිකා කණ්ණාඩියේ මූණ බලනවා. ඒ වගේම ඊට පස්සේ ඇයට දකින්න ලැබෙනවා ඇඟ තැලිච්ච ගතියක්. ඊට පස්සේ ඇය කලිසම් පාත් කරලා බලනවා. එතකොට රාත් ප්‍රදේශයේ ඒ වගේම තැලිච්ච ගතියක් තියෙනවා. ඒ වගේම කලවා හරියෙත් ඒ වගේ තැලිච්ච ගතියක් තියෙන නිසා දේවිකා හොඳටම අවුලට යනවා. ඊට පස්සේ එතනින් කට් කරලා පෙන්නනවා දේවිකා ඉස්කෝලේට උදේම. ඊට පස්සේ සිකුට්ටි කියනවා ටීචර් ඔයා ලොක් කරලා ගියේ නැති නිසා මට තමයි ලොක් කරන්න උනේ කියලා. ඒ කිව්ව දෙයට දේවිකා ටීචර් කලබල වෙනවා. ඊට පස්සේ දේවිකා ඒ කිව්ව දෙයෙන් පුදුම වෙලා වගේ බලන් ඉඳලා ඉස්කෝලේ ඇතුළට යනවා. ඊට පස්සේ දේවිකා ටීචර් හැමතැනම කරාබු හොයනවා බැලුවත් හම්බෙන්නේ නැහැ. ඊට පස්සේ නැවත වරක් බලද්දී ඇයට කරාබු හම්බෙනවා. ඊට පස්සේ කරාබු හම්බෙලා දා ගන්න හදනකොටම දේවිකා මිත්ගේ යාළුවා ඇවිල්ලා අහනවා දවස් ගාණක් මාංශ වෙලා ක්‍රීඩා උත්සවයක් කරලා මොකද මේ උදේ පාන්දරම ආවේ කියලා. ඔය අතරේ දේවිකා මිස්ගෙන් ගීතා මිස් අහනවා ඔයා තමයි මේ වසරේ හොඳම ගුරුතුමිය වන්නේ. ඇයි දේවිකා ඔයා කලබලෙන් කියලා. ඊට පස්සේ දේවිකා කියනවා මට හරිම ඒ වගේම සනීප නෑ කියලා. ඊට පස්සේ දේවිකා මිස් ගීතා මිස් එක කතා කර යද්දී සුජිත් එනවා. ඊට පස්සේ දේවිකා බයිසිකලෙට නැගලා ඉවරුනාට පස්සේ සුජිත් කියනවා අපි ටික දවසකට නිවාඩු යනවා. ඒ වගේම අපි ගිහිල්ලා එන්නම් කියලා ගීතා මිස්ට යනවා කියලා සුජිත්තා දේවිකා එතනින් යනවා. ඊට පස්සේ පෙන්නන්නේ සුජිත්ගේ අම්මා ඉන්න දූපත. සුජිත්ගේ අම්මාගේ නම කල්යාණී. කියන්නේ මෙයා විප්ලවකාරී ගෑනු කෙනෙක්. ඒ වගේ දූපත විනාශ වෙන්නේ අනේකට අර්ගය කරනකොටම තමයි මේ සුජිත්ගේ අම්මා ඉන්නේ. එක්කම දේවිකා සහ සුජිත් මේ අර්ගලය කරන අතරේ යනවා. ඊට පස්සේ එතනින් කට් කරලා පෙන්නනවා දේවිකා බ්‍රෙක්නට් වෙලා ටෙස්ට් කරලා ඒක ප්‍රතිඵල දැකලා හරිම අප්‍රියාවෙන් හරිම පිළිකුලෙන් යුක්තව බලන් ඉන්නවා. මේ නිසා දේවිකා දැඩි මානසික ආතතියෙන් සහ අවපීඩනයකට ලක් වෙලා. ඊට පස්සේ දේවිකා මිස් ගීතා මිස් හම්බෙන්න ගිහිල්ලා ඊට පස්සේ රිපෝට් එක පෙන්නලා කියනවා. ඊට පස්සේ දේවිකාට සුවපතලා ඉවර වෙලා සුජිත් මේ ගැන දන්නවද කියලා අපි සුජිත්ට මේ ගැන කියමු කියලා කෝල් කරන්න හදනකොටම දේවිකා කියනවා ගීතා මිස්ට කියන්න එපා කියලා. ඊට පස්සේ ගීතා මිස් කියනවා ඔයා තාම ඒ සිද්ධිය අමතක කරේ නැද්ද? ඒ සිද්ධිය වෙලා දැන් ගොඩක් දවස්නම් කියලා ඔය මනස්ගත අමතක කරලා සතුටින් ඉන්න කියනවා. ඔය අතරේ දේවිකා කියනවා ගීතා මිස්ට ඒක අමතක කරන්නේ කොහොමද? ඒ සිද්ධිය නිසා මං දවස ගානේ මැරි උපදිනවා. ඒ වගේම මේ ප්‍රශ්නේ නිසා ඔයා මාත් එක්ක ඉන්න කියලා ගීතා මිස්ට කියනවා. ඉතින් කට් කරලා පෙන්නනවා සුජිත් නැගිටලා බලනවා දේවිකා නෑ. ඒ නිසා දේවිකා නැති නිසා සුජිත් ගිහිල්ලා බලනවා. ඊට පස්සේ දේවිකා එක කතා කරලා ඉවර වෙලා කැලෙන්ඩරේ දැකලා ඉවර වෙලා සුජිත් දේවිකාගෙන් අහනවා පීරියඩ් එහෙම වුණාද කියලා. ඊට පස්සේ දේවිකා නෑ කියනවා. ඊට පස්සේ දේවිකා කියනවා අපි සංචාරයේ ගිය නිසා මේ පාර පීරියඩ් පරක්කු වෙන්නේ නැති කියලා. ඊට පස්සේ ඔය අතරේ සුජිත් කියනවා මේ පාර අපි දරුවෙක් ගැන බලාපොරොත්තුෙන් ඉන්න නිසා බේත් හරියට වෙලාවට බොන්න කියලා සුජිත් එතනින් යනවා. ඊට පස්සේ දේවිකා හරිම අවුලෙන් ඉන්නේ. මොකද කියනවනම් දේවිකාගේ වීඩියෝ
ඉන්ටර්නෙට් එකේ දාලාද කියලා ඉන්ටර්නෙට් එකේ සර්ච් කරලා දේවිකා බලනවා. එතනින් කට් කරලා පෙන්නනවා ගීතා මිස් අර කොල්ලෝ ගැන විස්තර අරන් ඇවිල්ලා දේවිකාට පෙන්නනවා. ඊට පස්සේ විස්තර බලනකොට දේවිකා ගීතා මිස් කියනවා CCTV තිබිලත් නැහැ. ඒ වගේම ඕක වෙලා මාසයක් විතර වෙනවා. ඒ නිසා ඔයා බය වෙන්න එපා. ඒ වගේම ෆොටෝ හරි වීඩියෝ හරි දාන්න මේ කාලේ හොඳටම ඇති කියලා දේවිකා මිස්ට ගීතා මිස් කියලා යනවා. ඔය හතරේ සුජිත් හා යාළුවා සෙට් වෙලා බොන්න. ඊට පස්සේ සුජිත්ගෙන් සිගරට් එකක් ඉල්ලපු නිසා සිගරට් එකක් හොයන්න යන අතරතුර දේවිකා ප්‍රෙග්නන්ට් කියලා තිබ්බ රිපෝට් එක දැකලා මේ ගැන කියාව ගන්න බැරි සතුටකින් ඉන්නවා. ඊට පස්සේ සුජිත් රෑ නිදා ගන්න 4කොට දේවිකාගෙන් ආනෝ ඔයාට මට මුකුත් කියන්න නැද්ද කියලා. ඊට පස්සේ සුජිත් එහෙම ඇහුවත් දේවිකා මුකුත් නොකියාම සුජිත් නිදා ගන්න කියලා නිදා ගන්නවා. පසුදින උදෑසන නැගිටලා ඉවර වෙලා දේවිකා ෆෝන් එකේ SB එක බලනකොට දකිනවා දේවිකාව අර දූෂණය කරපු කොල්ලෙක්ගේ ප්‍රොෆයිල් එක. ඒකේ වෙඩින් එකක් ගැන විස්තර දැකලා ඉවර වෙලා සුජිත් ඊට පස්සේ කියනවා අම්මට අසනීප නිසා අම්මා බලන්න යනවා කියනවා. ඊට පස්සේ ඔයා අතරේ ගේ ඇතුළට ගිහිල්ලා දේවිකා නංගිට කෝල් කරලා කියනවා මං හෙට එනවා කියලා. ඊට පස්සේ එතනින් කටලා පෙන්නනවා අර සංදීප්ගේ ගෙදර ගිහිල්ලා මොකද කියනවනම් අර කොල්ලා ගැන විස්තර දැනගන්න. ඒ වගේම දේවිකා සංදීප් හම්බෙලා සංදීප්ගේ ගැන අර කොල්ලෝ ගැන අහනවා. ඊට පස්සේ කතා කරත් වැඩක් නැහැ. ඊට පස්සේ වාඩි වෙලා ඉන්නකොට කවුදෝ ගෑනු කෙනෙක් ඇවිල්ලා අයියාට පීයෙන් ඇනලා යනවා. ඔය දේවිකා ඉස්පිරිතාලේ ඉන්නකොට දේවිකාගේ නංගි කෝල් කරලා අහනවා තාම ආවේ නැත්තේ ඇයි කියලා. ඊට පස්සේ කෝල් එක කට් කරලා ඉවරලා ඔය අතරේ සංදීප්ගේ අක්කා ඇවිල්ලා කතා කර ඉන්නකොට මම යන්න හදනවා කියලා ඒකම සංදීප් කියනවා මිස්ව මම මගට ගිහිල්ලා දාන්නම් කියලා. ඊට පස්සේ සංදීප් දේවිකා මිස්ව ඇල්ලවන්න යනවා. ඊට පස්සේ ඔය අතරේ කාර් එකේ යන ගමන් අයියාගේ සින්දිය ගැන කතා කරනවා. ඊට පස්සේ දේවිකා මිස් අර යාළුවෝ ගැන සංදීප්ගේ ආනවා. ඔය අතරේ දේවිකාට සුජිත්ගෙන් කෝල් එකක් එන නිසා දේවිකා බොරු කියන නිසා සංදීප් දේවිකා ටීචර් දිහා අමුතු විදියකට බලනවා. ඔය අතරේ ඊට පස්සේ දේවිකා මිස් ෆෝන් එකේ රෙකෝඩ් දාලා ඉවර වෙලා බෑග් එකට දාලා සංදීප්ට කියනවා බස් එකක් තියනවාද කියලා බලලා එන්නම් කියලා බෑග් එක එතනින් තියලා යනවා. ඊට පස්සේ ටික වෙලාවකට පස්සේ දේවිකා මිස් ඇවිල්ලා කියනවා අන්තිම බස් එක තියෙනවා කියලා බෑග් එකත් අරන් එතනින් යනවා. ඊට පස්සේ පෙන්නනවා දේවිකා මිස් බස් එකේ නැගලා ඉඳන් ඉවර වෙලා බෑග් එකේ තියෙන ෆෝන් එක අරන් හිතෙනවා මං හිතපු දේවල් වෙන්න එපා. ඒ වගේම මං හිතපු දේවල් වැරදි කියලා බලාපොරොත්තු වෙනවා කියලා රෙකෝඩ් එක ප්ලේ කරලා බලනකොට දේවිකාට ඒකේ තියෙන දේ ඇයිනවා. ඊට පස්සේ සංදීප් මාටින් එක කතා කරනවා. සංදීප් බය වෙලා මාටින් එක කතා කරනකොට කියනවා මාටින් බය වෙන්න එපා යකෝ අපි දුන්න පෙති ගැන හොයන්න බෑ. මොකද කියනවනම් දැන් ඒක වෙලා ගොඩාක් දවස්. ඒ වගේම මාටින්ට කියනවා බය වෙන්න එපා කියලා. ඊට පස්සේ සංදීප් කියනවා අර බැල්ලි මේක ගැන හොයනවා මට නම් මිරේ යන්න බෑ කියලා සංදීප් ෆෝන් එක කට් කරනවා. මේ ගැන අහන් හිටපු දේවිකා දැටි අවුලකට සහ මානසික පීඩනයකට ඒ වගේම කම්පනයකට ලක් වෙනවා. ඊට පස්සේ දේවිකා SB එකේ මාටින් ගැනද නවීන් ගැනද තොරතුරු බලනවා. ඊට පස්සේ ගෙදර ගිහිල්ලා ඉවර වෙලා දේවිකා හැම විස්තරයක්ම නංගිට කියනවා. ඊට පස්සේ මේ වෙලා තියෙන දේවල් හිතා ගන්න බෑ. ඒ වගේම බය වෙන්න එපා අක්කේ ඔයාට මුකුත් වෙලා නැහැ කියලා කියනවා. මේ වෙච්ච දේ ගැන මස්සිනා දන්නවද කියලා නංගි අහනකොට දේවිකා කියනවා නැහැ කියලා. ඒ කිව්වට පස්සේ නංගීත් හොඳටම අවුල් යනවා. ඔය අතරේ එතනින් කට් කරලා පෙන්නනවා සුජිත් ડોක්ටර් හම්බෙන්න එන්නේ කියලා. සුජිත් ડોක්ටර්ව හම්බෙන්න ගිහිල්ලා ડોක්ටර් කිව්ව දේ නිසා සුජිත් තරු විසික් වෙනවා. මොකද කියනවනම් දේවිකා ගාප්සා කරන්න හදන එක ගැන තමයි ડોක්ටර් සුජිත් කිව්වේ. ඊට පස්සේ ડોක්ටර් කියනවා ආයෙත් මං දරුවෙක් හදන්න අවස්ථාව අඩුයි. ඒ වගේම මේ ප්‍රශ්න ගැන ඔයා දේවිකා එක්ක කතා කරලා එන්න කියනවා. ඊට පස්සේ එතනින් කට් කරලා පෙන්නනවා දේවිකාගේ තාත්තයි අම්මයි වැඩ කරපු ගල්වලට වෙලා ඉන්නකොට තාත්තගේ යාළුවෙක් ඇවිල්ලා තාත්තා ගැන මතක් කරනවා. ඔය හතරේ දේවිකා සටන් කලාව උගන්වපු ගුරුතුමා ගැනත් මතක් කරනවා. එයාගේ මළගෙදරට ආවේ නැත්තේ